නිර්වාණයට කියපු කට්ටිය උපදින්නෙත් නැහැ නැත්තේත් නැහැ. උපදින්නේ නැහැ කිව්වොත් වැරදි ඒක. අපි ඒක ඉන්ටර්ලින්ක් එක අපි තේරුම් ගන්න කාම් ඩවුන් වෙනවා. නිබ්බාන කියන්නේ ඒක. මම අහන්නේ දැන් මේ යුනිවර්ස් එකේ රිද්ම් එක අවබෝධ කරයින් පස්සේ මොන කර්ම විපාක දුන්නාම මොකෝ කකුල ගලවන් ගියා. දැන් අපි නිවන් මාර්ගට දැන් වහන්සේ කියලාද අපි දැන් අපි මේ ලැබිලා තියෙන භවයේදී අපි නිවනට අපේ කියන්නේ මයින්ඩ් එක එන ස්ටේට් එකක් නේ ඒක. ඔව්. ඒතර දැන් කවුරුත් තාම මේ වෙනකන් කියන්නේ දැන් පුනරුත්පත්ති හෝ ආපහු මරණයෙන් පස්සේ ආත්මයක් තියෙනවා කියන එක තාම ප්‍රූව් වෙලා නැහැ නේ. කියන්නේ හරියටම එක එක එවිඩන්සස් තිබ්බට ප්‍රූව් වෙලා නැහැ. ප්‍රූව් වෙලා නැහැ. එතකොට දැන් මම කියන්නේ ප්‍රූව් කරන්න යන්න එපා කියලා. නිබ්බාන කියන්නේ මේ මැරෙන එක නවත්තන ක්‍රමයක් නෙවෙයි. ජීවිතේ එන්ජොයි කරගන්න ක්‍රමයක්. පැහැදිලිද? මේ හදපුවා වැරදි. නිබ්බාන කියන්නේ මැරෙන එක නවත්තන විදියක් නෙමෙයි. ලැබිච්ච ජීවිතයේ උපරිම තෘප්තියට පත් වෙන දිව්‍යමය ක්‍රමයක්. ඒතර ප්‍රශ්නේ ඉවරයි. දැන් පැහැදිලිනේ. අපි අර හිතන විදි වැරදි. සාම්ප්‍රදායික ගෝත්‍රික බණාලා හිතන්නේ. අපිට නම් මට නම් ඉපදුනත් එක නැතත් එක අද හිත තිබ්බනම් ඇති. ඒ කියන්නේ ඒක හිතන්න ඕනේ ඒ විදිහට නෙමෙයි. ඔව්. දැන් ඕවා හිතුවෙන් පස්සේ කිසි තේරුමක් නැහැ. දැන් ඇත්තටම අපි දන්නවද ගියාත්මේ අපි ඉපදෙලා හිටියද කියලා? නැහැ. අපි දන්නවද ලබනාත්මේ අපි එනවද කියලා? නැහැ. නෑ ස්වාමීන් වහන්සේ අපිට දැන් බුද්ධ කියන්නේ අපි දහම් පාසලේදී මම සම්ලි කියනගෙන අපි දැන් අර නිවන් ලබනවා කියන්නේ ආපහු දැන් ඉපදින්නේ නෑ මේ අර සංසාරෙන් අර ටිපිකල් අපිට කියනවනේ මේ විදිහට. දැන් අපේ ඔළුවේ එනවා දැන් මේ හැම අර කියන්නේ පේන්ස් ඔක්කොගෙම රිඩිපෙලා ආපහු ඉපදින්නේ නෑ කියන අර අපිට පොඩි හිතේ මේකක් එනවනේ. නමුත් අපිට ඒකේ ඉපදිනවද කියන්නත් බෑ නෑ කියලා කියන්න. නිර්වාණයද? ඔව් නිර්වාණයට කියපු කට්ටිය උපදින්නෙත් නෑ නැත්තේත් නෑ. උපදින්නේ නැහැ කිව්වොත් වැරදි ඒක. නෑ කිව්වොත් වැරදි. උපදින්නේ නැහැ කො නෑනේ දැන්. පැහැදිලිද? උපදින්නෙත් නැහැ නැත්තේත් නැහැ. සදාකාලිකයි. අජරාමර කියන්නේ ඒක. දැන් ඕක තමයි අපි ගැඹුරට සාකච්ඡාවේ අපි දැන් ඔය කිව්වෙත් ඒක උපදින්නෙත් නැහැ නැත්තේත් නැහැ. දිව්‍යමය තත්වයටපත් වෙනවා. අනන්‍යතාවයක් නැතුව තියෙනවා. ඒතර ඉන්න කෙනා පෙන්වන්න බෑ. ඉන්න කෙනා නැත්තේ නෑ ඉන්නවා. ඒතර ස්වාමීන් වහන්සේ විඥානය ගැන ඔබ වහන්සේගේ විඥාණයට අනන්‍යතාවයක් නැහැ. විඥාණයට අනන්‍යතාවයක් නැති වුණාම විඥාණය එකම තැනකට එකතු වෙනවා. කොන්ෂස් පූල් එකකට එකතු වෙනවා. පැහැදිලි? අපි හැමෝම මේ කොන්ෂස් පූල් එකේ ඉන්නේ. හැබැයි කාටවත් වෙන් වෙන්න තහනම්. වෙන් වුණොත් තමයි එක එක්කෙනාට එක එක්කෙනාගේ මූණ පේන්නේ. දැන් පැහැදිලි? තව එක ප්‍රශ්නයක් තියෙනවා. නියාම ධර්මවල දැන් අපි අර කියනවානේ ඔය ඔක්කොම නියාම. දැන් මේ සයිකල් එක මේ යුනිවර්ස් එක රිද්ම් එක ඔය කොස්මික් රිද්ම් එක වැඩ කරන විදිය මේ සත්වයා මරණයට පත් වෙන විදිය මේ සංසාර චක්‍රය ඊට පස්සේ නැවත මේ සත්වයාට මේකට එකතු වෙන්නේ ඒ ඔක්කොම නියාම ධර්ම. අර බුද්ධ ගෙදර අර උගන්නපු පහ විතරක් නෙමෙයි මේ සමස්තය නියාම ධර්ම. ඒතර ලින්ක් වෙලා තියෙනවා. ලින්ක් වෙලා තියෙන්නේ ඔක්කොම. කර්මයට අනිත් ඒවා. ඔව් ඒ කර්මයට අනිත් ඉන්ටර්ලින්ක්ස් වෙලා තියෙන. ලින්ක්ස් නෙමෙයි ඉන්ටර්ලින්ක්ස්. පැහැදිලිනේ? ඒ ඉන්ටර්ලින්ක්ස් තමයි වැඩ කරන්නේ. ඒක එන්ලයිට් වෙච්ච අය අවබෝධ කරගන්නවා ඒක ඉන්ටර්ලින්ක් එක. ඒතර අවබෝධ කරාම කලබලයක් නැහැ. කොහොමද ලින්ක් එකක් නෙමෙයි ඉන්ටර්ලින්ක් එකක් තියෙන්නේ. දැන් නියාම කියන ඒවා හරි ප්‍රාථමික සංකල්ප. දැන් අපිට සයන්ස් වලින් ඊට වඩා එක්ස්ප්ලেইন කරන්න පුළුවන් නේ. යුනිවර්ස් එකේ ඔය අපි කිව්වේ කොස්මික් රිද්ම් කියලා විෂ්ණු කිව්වේ. ඒකයි සූර්යයයි. ඒකයි අපි දවල්ට ගන්න බත් එකයි. කොහොමද ඉන්ටර්ලින්ක්ස් වෙන්නේ? මේ ඔක්කොම ඉන්ටර්ලින්ක්ස් තියෙන්නේ. ඒක ගැඹුරුයි නේ. ඔව්. ඒතර මම කියන්නේ යන්නේ ඒවා. මේ ඉන්ටර්ලින්ක්ස් අපි ඒක ඉන්ටර්ලින්ක් එක අපි තේරුම් ගන්න කාම් ඩවුන් වෙනවා. නිබ්බාන කියන්නේ ඒක. පැහැදිලි? ඒතර අපිට තේරෙනවා අපි ඉන්නේ මේ කොස්මික් රිද්ම් එකේ. ඒක තේරෙනවද? ඒ ඉන්ටර්ලින්ක් එක අවබෝධ කරාම අපි ඉන්නේ කොස්මික් රිද්ම් එකේ. ඒතර කොස්මික් රිද්ම් එකේ ඉන්න අපි ඉපදිලත් නැහැ මැරිලත් නැහැ. ඒක තේරෙන්නේ නැහැ එච්චර. තේරුම් ගන්න උත්සාහ කරනවා ස්වාමීන් වහන්සේ. තේරුම් ගන්න උත්සාහ කරනවා. ඔව්. කියන්නේ කොස්මික් රිද්ම් එකට ගිහිලා ආර්සි උනායින් පස්සේ ඉපදිලත් නැහැ මැරිලත් නැහැ.
ඒකට යන්න මේ කතාව අවශ්‍යයි. මේ ඩිස්කෂන් එක තමයි ඒකට මාර්ගය. වෙන මාර්ගයක් නැහැ. ඒක කලබල වෙලා යන්න බෑ. එහෙම කලබල වුණා කියලා යන කෙනෙක් නැහැ. බොහොම කූල් එකේ හිටියාම යනවා. කියන්නේ හරි ජීවිතේ හරි අන්කොමන් විදියට බලන්නේ. හරි සහැල්ලුයි ගණන් ගන්න නැහැ මොකුත්. මොකද ඕව හරි වද කරුම. පැහැදිලිනේ මේවා මේ ඔක්කොම වද කරුම. මේවා හරි සහැල්ලුවෙන් බලනවා. වැඩි ගණන් ගන්න නැතුව බලනවා. එතකොට ප්‍රශ්න ඉවරයි. ජීවිතේ ලොකුවට ගන්න එපා. එතකොට ජීවත් වෙන්න අමාරුයි. ඒ කියන්නේ සෝබාදහමේ අර රිද්ම් එක අපි අවබෝධ කරගන්න සෝබාදහමේ රිද්ම් එකට අපි බහිනවා. අපි බහිනකොට අපේ ඩෙන්ටිටි එක අයින් කරලා බහින්නේ. දැන් අපි නාන්න බහින්නේ ඇඳුම් ගලවලා. ඒ වගේ අපිට ඩෙන්ටිටි එකක් පොඩි කාලේ ඉඳලා හදපු එකක් තියෙනෝනේ. ඒක අයින් කළාම සෝබාදහමට බහින්න පුළුවන්. මේකට බහැලා කිමිදිලාම ගියොත් ආයෙ එන්න බෑ. නිබ්බාන කියන්නේ ඒක. ටච් කරලා අපහු වෙන එක. ඔව් අපි බස්සවන්නේ නැහැ. ඕගොල්ලෝ ටච් කර කර ඉන්නවා. ඕගොල්ලෝ මරණයෙන් පස්සේ ඒකට යනවා. පැහැදිලිනේ? එකපාර කරන්නේ නැහැ. එක එක්කෙනාගේ ලෙවල්ස් වෙනස්. ඒ කියන්නේ නිබ්බාන කියන්නේ හරි සංකීර්ණයි ඒක. දැනට අර ඉන්ටර්ලින්ක් එකක් පවතින්නේ. ඒ ඉන්ටර්ලින්ක් එකට බැස්සාම අපි මේ කියන්නේ fully comfort. ඒතර ඒකෙන් කවුරු හරි පයින් උත්සාහ කරොත් තමයි දැන් සමහරවිට දැනුම දැන් කර්මය කියන එක දැන් කුසල අකුසල දැන් කෙනෙක් ගොඩාක් අකුසල පැත්තට වැඩියෙන් කරනවා නම් ඒවා මේකේ නැහැ. ඒවා කල්චර් එකක්. බුදුන් එහෙම කිව්වේ නැහැ. බුදුන් පෙන්වුවේ කුසල කුසල මාර්ගයක් විතරයි. අකුසල කළා කියලා අපාගත වෙලා නිවන් දකින්න බැරි කතාව බුද්ධ ආගමේ නැහැ. එන අඟුලිමාලට බැරි වෙන්න එපා. ඒව කතන්දර. ඒ වෙලාවට තියෙන මයින්ඩ් සෙට් එක තමයි වැදගත්. ඒතර ස්වාමීන් වහන්සේ දැන් ওই ditta ධම්ම වේදනීය කර්මය දැන් සමහරවිට අපි දැකලා තියෙනවා නිකන්. ඉතින් මම අහන්නේ දැන් මේ යුනිවර්ස් එකේ රිද්ම් එක අවබෝධ කරයින් පස්සේ මොන කර්ම විපාක දුන්නාම මොකෝ කකුල ගලවන් ගියාම. ඉන්නේ කොස්මික් රිද්ම් එකේනේ. පැහැදිලි දැන් හොඳටම ඩ්‍රග්ස් වැඩිපුරම ගත්ත කෙනෙක්ගේ කකුල කපන් ගියා කියලා එයාට ප්‍රශ්නයක්ද? ඉතින් ඒකමයි. නිබ්බානත් ඒකමයි. එයාගේ මේ කන්සන්ට්‍රේෂන් එක වැඩි නම් ඒ නිර්වාණය බීපු ප්‍රමාණය වැඩි නම් එයාට මොක නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. දැන් ඔය ශාන්තිවාදී ජාතකේ ශාන්තිවාදී තාපසයා කකුල් කපන්නේ. එයා කිසි ගාණක් නැතුව ඉන්නේ. මගේ කකුල් දෙක නැතත් අත් දෙක තියෙනවා කියලා. අත් දෙක කැපුවාම කියන්නේ අත් දෙකයි කකුල් දෙකයි දෙකම කැපුවත් මගේ ශාන්තිය තියෙන හදවතේ කියලා. කොහොමද අයිය? ඒගොල්ලෝ යම් ඔය අපි කියන ෆීලිං එකේ ඉන්නේ. නිබ්බාන කියන්නේ ඒක කොස්මික් රිද්ම් එකේ ඉන්නේ. දැන් ශිව දෙවියන්ගේ නැටුම මොකද්ද? නටරාජ් අර රූපේ දැකලා තියෙන්නේ. ආන්නේ කියන්නේ කොස්මික් රිද්ම් එක. ඒත් කොස්මික් රිද්ම් එක. ඊට පස්සේ විශ්ව දෙවියෝ නිදාගන්නේ අර අපේ රංගනාථ ස්වාමී නිදාගෙන ඉන්නේ මෙහෙම. ඒ කොස්මික් රිද්ම් එක. දැන් අපි නිවන කියන එකම අරගොල්ලෝ එක එක විදියට පෙන්වන්න උත්සාහ. ඉතින් අපිට ඒක තේරෙනවා. මේක අපට තේරෙනවානේ අපේ භාෂාව. ඒ වගේ අපට ඒව තේරෙනවා. මේක දැන් අර චිත්‍රපටිවල දෙවියෝ අඳුනගන්නේ. උඹත් ආවනේ හරි මාත් ආවා හරි. ඒ වගේ අපට මේව තේරෙනවා. මේගොල්ලෝ මේක ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඕගොල්ලෝ වෙනම ඩ්‍රීම් එකේ ඉන්නේ. අපි ඕගොල්ලන්ට කියන්න යනකොට ඕගොල්ලන්ටත් තේරෙනවා හරි කියලා. පැහැදිලිද? අන්නේ තේරුම් ගැනීම ඒකට මේ පාරමී පුරන ඒව කතන්දර ඔක්කොම. දැන් බුදුන් පාරමී පුරලා බුදු වුණා කියලා ත්‍රිපිටකේ නෑනේ. මේව නෑ. ඒ අපි ලියපුවා. බුදුන් බුදු වුණා. එච්චරයි. පැහැදිලිනේ? ඕන කෙනෙකුට බුදු වෙන්න පුළුවන්. එච්චරයි. ඒක තමයි බුද්ධ ආගම. පාරමී පුරලා තාරාද ඒව අපි ආච්චිල බණට කියපුවානේ. බුදුන් කිව්වේ නෑනේ මම මේ බම් සාරා සංකේය පුරාගෙන ඇවිල්ලා තමයි බුදුනේ කියලා බුදුන් කිව්වේ නෑනේ ඒවා. ඒවා පස්සේ ලියපුවා. දැන් තේරුණානේ? කියන්නේ මේ අපි ධර්මයේ කියලා ස්ටඩි කරපු එකයි ඇත්තටම යුනිවර්ස් එකේ තියෙන එකයි දෙක. දැන් අපට ඕන මේ යුනිවර්ස් එකේ නැචරල් තියෙන එක හොයාගන්න. එතකොට අපිට ලේසියෙම මේකට බහින්න පුළුවන්. අරව හරහා බහින්න ගියොත් කවදාකවත් බහින්න බෑ. දැන් පැහැදිලිනේ. ඒ කියන්නේ මේ අපිට දීපු නොලෙජ් එක අර දැන් ඝන දෙවියන්ගේ ඔළුව කුඩු කොන්නෝනේ තාත්තා ඇවිල්ලා. ඒ නොලෙජ් එක නැති කරන්නේ. නොලෙජ් එක තමයි ලොකුම බාධාව අපේ ආධ්‍යාත්මයට. දැන් බුදුන් කියනවානේ මම කැණිමඩල කුඩු කරා කියලා බෝධි මූලයේදී. ඒ කියන්නේත් ඒකමයි. මේ ඩේටාබේස් එක අයින් කරා කියන එක. ඩේටාබේස් එක අයින් කරාම නිර්වාණ ධාතුව පවතී.
දැන් පැහැදිලි?